තණ්හාවෙන් අන්ධ වුණු මිනිස්සු. මේ ලෝකයම ගිනි තියලා විනාශ කළා. අන්තිමට ඉතුරු වුණේ අලු ගොඩක් විතරයි. ගින්න නිවන්න මහා වැස්සක් වැස්සට. ඒකෙන් මුළු ලෝකෙම ඝන අඳුරේ ගිලිලා ගියා. මිනිස්සුන්ගේ ഘോഷාව නතර වුණාම සොබාදහම හරිම නිහඬව ආයෙත් තමන්ගේ රාජධානිය අත්පත් කරගත්තා. අපි මහා ලොකුවට හදපු යකඩ ගොඩවල් පුංචි මල් පැලයක් ඉස්සරහා පරාද වුණා. බලන්න ඒ ලස්සන විසවුණු ගංගාවල් ආයෙත් පිරිසිදු වෙලා කඳුළු වගේම පැහැදිලි වුණා. ධර්මය රැකපු නිසා බේරුණු මිනිස්සු අඳුර මැදින් එළියට ආවා. පිරිසිදු හුස්මක් ගන්න මැණික් මාලිගා ඔන වුණේ නෑ. ගස් යට හැදුණු පුංචි පැල්පත අපිට දිව්‍ය ලෝකයක් වගේ වුණා. බඩගින්න කියන වචනේම අමතක වුණා. මහ පොළව අපිට අම්මා කෙනෙක් වගේ කන්න බෙන්න දුන්නා. මේ වෛරය නැති තැන රෞද්‍ර සතුන් පවා අපිත් එක්ක යාළු වුණා. බලන්න මේක නේද නියම ජීවිතේ? හිත පිරිසිදු වෙනකොට මේ මහ පොළව පවා රත්තරන් පාටට හැරෙනවා කියන්නේ ඇත්ත. ලෝකයේ සම්පූර්ණයෙන්ම සුවපත් වුණු දාට මෛත්‍රී බුදුරදුන්ගේ ඒ මහා කරුණාව අහසින් වඩේම කළා. මේ පින්බර දසුන දකින්න. අනේ අපිටත් ඒ ලස්සන කාලේ ඉපදෙන්න පින් ලැබේවා. සාදු සාදු. සිසිත නිවන ධර්මය දකින්න බුදුන් වැඩිය මග